කාලි මෑණියන් ඔබ වන්දනාමාන කළත් කාලි මෑණියන් පිළිබඳව ඔබ නොදත් කරුණු රාශියක් ඇත. එනම් මිනිස් හිස්කබල් මාලය, අහංකාරය සහ භවචක්‍රය විනාශ කිරීම, ඇය විනාශ කළ මිනිස් අහංකාරයේ හෝ ආත්ම භාවවල සංකේතයයි. එමගින් උත්පත්තිය හා මරණය ඉක්මවා යන විමුක්තිය මෝක්ෂය නිරූපණය කරයි. දිගු එළියට විහිදුණු දිව මෙය ප්‍රධානම කතා ප්‍රවෘත්තියක් ඇසුරින් ඔබට මම ගෙනහැර පාන්නම්. එක්තරා රුධිර බීජ නම් අසුරයෙකු ලෝපුරා ව්‍යසන පතුරන වේලාවක සියලු දෙවිවරුන් රුධිර බීජව පරාජය කිරීමට උත්සාහ කළා. නමුත් රුධිර බීජගේ ඒ වැටුණු සෑම රුධිර බිඳුවකින්ම පොළොව මතට පතිත වූ විට රුධිර බීජ වගේ අසුරයින් රාශියක් බිහිවීම ඇතිවීමට පටන් ගත්තා. එම නිසා සියලු දෙවිවරුන්ට මොහුව පරාජය කිරීම ඉතා අසීරු කාර්යයක් බවට පත් වුණා. නමුත් කාලි මෑණියන් තමන්ගේ නුවණ පාවිච්චි කොට රුධිර බීජ නම් යක්ෂයාගේ ලේ බිඳුවක්වත් පොළොව මතට පතිත වීමට ඉඩ නොදී තමාගේ දිව දිගු කොට එම රුධිර බීජ නම් යක්ෂයාගේ එම අසුරයින් සමග රුධිර බීජද ආහාරයට ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. එම නිසා එළියට විහිදුණු දිගු දිව අදටත් කාලි මෑණියන්ගෙන් අපට දැකගත හැකිය. ව්‍යාකූල වූ කෙස් කලද සොබහා දහමේ පාලනය කළ නොහැකි ඇයගේ බලමහිමය, ඇයගේ ශක්තිය මේ තුලින් පෙළඹුවේ. ලෝකයේ පිළිබඳව ඇයගේ බලය පාලනය කළ නොහැකි බව මෙයින් සංකේතවත් වේ.